සුබ උදෑසනක්. මම බෙඩ්ෂීට් වගේක් ඕඩර් කරලා ගෙන්න ගත්ත පේජ් එකකින් ඒක මම ඔයාටත් බලන්න අරගෙන ආවා. මුලින්ම කියන්න ඕනේ පැකේජින් එක ගැන නම් මම සතුටටපත් වෙන්නේ නැහැ. මොකද ඒක මට ලැබෙනකොනත් ඩැමේජ් වෙලා තිබුණේ. මේ බෙඩ්ෂීට් එකට කොට්ට උර දෙකක් එනවා. හැබැයි ඊට අමතරව මම කොට්ට උර දෙක ගානේ කොට්ට උර 4ක් ඕඩර් කරා. මේ තියෙන්නේ එහෙම ඕඩර් කරපු කොට්ට උර දෙකක්. මේ කොට්ට උර වල පාට මම තමයි තෝරගත්තේ. මේක අලු පාටට හුරු නිල් පාටක්. නිල් පාටට හුරු අලු පාටක්. මොකක් හරි. මේ කොට්ටුර දෙකෙන් එකක මේ වගේ ඩිසයින් එකක් ගිහිලා තියෙනවා. මෙතන පොඩි පැල්ල මුකුත් තියෙනවා. මේ කොහොමද අපි සෝදලානේ පාවිච්චි කරන්න ගන්නේ. මේ තියෙන අනිත් කොට්ටුර දෙක. මේවා බොහොම ලා පාටවල් සහ ඇහැට ප්‍රියයි කියලා මම විශ්වාස කරනවා. ඊළඟට මේ තියෙන්නේ මම ඕඩර් කරපු ෆුල් බෙඩ්ෂීට් එක. මේක නිල් පාටට හුරුයි සුදු පාටයි. මේකේ රෝසස් තියෙනවා. ඒ වගේම හෝම් ස්වීට් හෝම් හරි මොකක් හරි ගහලා තියෙනවා. මේකේ චෙක් ඩිසයින් එකක් ගිහිලා තියෙනවා. ඒකට තමයි මම ගොඩාක් මාස වුණේ. ඒ වගේම මේ රෝස මල් ටිකත් මගේ ඇහැ ගත්තා. මට හිතෙනවා මේකේ බොහොම වින්ටේජ් පෙනුමක් තියෙනවා කියලා. මේ දවස්වල ගොඩාක් මම වින්ටේජ් දේවල් වලට තමයි පෞද්ගලිකව කැමති වෙලා තියෙන්නේ. ඉතින් මම ඒක නිසා මේ බෙඩ්ෂීට් එකයි කොට්ටෝර දෙකයි තෝරගත්තා. මේකේ විවිධ පේනවා අඩුයි. පේන්නේ නැත්තේ නැහැ. නමුත් මම පෞද්ගලිකව කැමති නැහැ ඔය බෙඩ්ෂීට් වගේ ඇඳුම් දේවල් වල නූල් එහෙම එල්ලෙන්න තියනවාට. මට හිතෙනවා ඒක කිසි අර මේ මොකක්ද කියන්නේ උමනාවක් නැතුව එවලා කියලා. ඉතින් ඒකට මම කැමති නැහැ. තමයි මම බොහොම ආසාවෙන් ඕඩර් කරේ. මේකේ මැටීරියල් එක හරිම සොෆ්ට්. මේ හැම එකෙම මැටීරියල් එක හරිම සොෆ්ට්. මම දන්නේ මැටීරියල් එක මොකක්ද කියන්න. මේ ඩිසයින් එකට මම හරිම ආසයි. මේක චෙක් කොටු එකක් මේකේ රිබන් එකක් තියෙනවා. ඒක හරිම අර අනේ මම කැමති මට ඕන විදිහේ එකක්. මේක හරිම හම්බෙන් හම්බුනේ. මේකට මම හරිම ආසයි. මේ ඔක්කොටම මට රුපියල් 5800ක් ගියා ඩෙලිවරි චාර්ජස් එක්කම. අවංකවම කිව්වොත් එහෙම මේකේ සමහර තැන් මෙහුම් ඇදේ ගිහිල්ලා තියෙනවා, නූල් ඇලිලා තියෙනවා. මම බලාපොරොත්තු වුණු විදිහටම මේක නැහැ. 100%ක් පර්ෆෙක්ට් නැහැ. නමුත් මම මේ ටික අපව රිටර්න් කරන්නේ නැහැ. මම මේ ටික තියාගන්නවා. මොකද මම මේ ටිකට ආස නිසා. රෙදි අරගෙන අපේ අම්මාට කියලා හරි වෙන මහණ කෙනෙක්ට කියලා හරි බෙඩ්ෂීට් කොට්ටර මහ ගන්නයි මගේ බලාපොරොත්තුව. Thank you so much for watching. Till next time. Bye.